අද අපි කතා කරන්නේ 11 ශ්‍රේණිය ක්‍රමලේඛන පාඩමේ 7 වෙනි කොටස, 7 වෙනි වීඩියෝ එක. කලින් වීඩියෝ බලලා තිබුණා නම් ඔයාලට මේ කොටස හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. බලලා නැත්නම් ඒ කොටස් බලලා මේක බලනවා නම් තමයි වඩාත් හොඳ. මොකද නැත්නම් මේකේ තියෙන සමහර සංකල්ප තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි. අපි බලමු දැන් මේ පාඩමේදී අපි බලන්නේ මේ පැස්කල් ක්‍රමලේඛයක් නැත්නම් පැස්කල් පාවිච්චි කරලා ලියපු ක්‍රමලේඛයක මූලික ආකෘතිය කොහොමද කියලා. මෙන්න මේ තියෙන පැස්කල් ක්‍රමලේඛයක් දැක්ක ගමන් ඔළුව විකාර වෙලා යනවා ඇතිනේ. ඒ වුණාට මේක අපේ එහෙම රටාවකට ලියලා තියෙන්නේ. ඒ ගැන අවබෝධයක් ගත්තන් පස්සේ මේක සරලව තේරුම් ගන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් පැස්කල් ක්‍රමලේඛයක මුලින්ම තියෙන්නේ ප්‍රෝග්‍රෑම් කියන කොටස අනිවාර්යෙන් ඇඩ් වෙනවා. මේ ප්‍රෝග්‍රෑම් කියන කොටස පැස්කල් ක්‍රමලේඛයක ආරම්භයේ එනවා. ඒක තමයි රීතිය. ඊට පස්සේ අපි දෙවනුම මේ යටින් ඉරක් හඳන කොටස මේ ක්‍රමලේඛේ හඳුන්වන්නේ නැත්නම් ඒක හඳුනා ගන්න දෙන නම. අපි සේව් කරන නම කියලා හිතමු. ඇට් නම් ගේ ඕන විදියට දෙන්න පුළුවන්. හැබැයි මම කිව්වා හඳුන්වනයක් යොදනකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු කලින් වීඩියෝ එකදී කතා කරා. ඊට පස්සේ වරහන් ඇතුලේ ඉන්පුට් අවුට්පුට් කියලා තියෙනවා. සෙමිකෝලන් වලින් අවසන් වෙලා තියෙනවා. මෙතන ඒක අනිවාර්යයි. මෙතන වරහන් ඇතුලේ ඉන්පුට් අවුට්පුට් නැති වුණාට ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් අපි මේක දානවා. ක්‍රමලේඛේ නම තමයි මේකේ මේ කෝඩ් පේලිය අරමුණ. ඊට පස්සේ වා කියලා තියෙනවා. ඔයාලා දන්නවා මම කලිනුත් කිව්වා වා කියලා කියන්නේ මින් පස්සේ තියෙන්නේ විචල්යක් කියන එක. ඊට පස්සේ විචල්යක් තියෙනවා කියලා අපි ක්‍රමලේඛයේ හඳුන්වන්නේ වා කියන ඇවුරුණු පදයෙන්. ඇවුරුණු පද කියන්නේ පැස්කල් ක්‍රමලේඛ භාෂාව නිර්මාණය කරන්න පාවිච්චි කරපු වචන. ඊට පස්සේ මෙතන විචල්‍ය කීපයක් තියෙනවා. නම් 1 කියන එක විචල්යක් කමාවෙන් වෙන් කරලා තියෙන්නේ. නම් 2 කියන තව විචල්යක්, ටෝටල් කියලා තව විචල්යක් තියෙනවා. විචල්‍ය තුනක් තියෙනවා. හඳුන්වන එක වගේම මේ විචල්‍ය එක නම යොදන කොටත් සැලකිලිමත් වෙන්න ඕන කරුණු කලින් වීඩියෝ එකේ පැහැදිලි කරා. ඊට පස්සේ මෙතන දෙතිත දාලා තියෙනවා. දෙතිතෙන් කියන්නේ මෙන්න මේ නම් 1 නම් 2 ටෝටල් කියන විචල්‍ය තුනම ඉන්ටිජර් කියන දත්ත වර්ගයට අයිති කියලා. ඒක සෙමිකෝලන් වලින් අවසන් වෙලා තියෙනවාට පේනවා. ඒතර මේකෙන් කියන්නේ ඉන්ටිජර් කියලා කියන්නේ ධනෝරින පූර්ණ සංඛ්‍යා විතරයි මේ නම් 1 නම් 2 සහ ටෝටල් යන විචල්‍යයන්ට හදවා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ AVG කියලා විචල්යක් මෙතන නිර්මාණය කරලා තියෙනවා. AVG එක දෙතෙන් වෙන් කළා රියල් කියන දත්ත වර්ගය තමයි මේක අයිති වෙන්නේ සෙමිකෝලන් වලින් අවසන් කරලා තියෙනවා. ඒතර ඒකත් විචල්‍ය හඳුන්වා දීමක්. අර කලින් කියපු ඉන්ටිජර් කියන විචල්‍ය වර්ගයට නෙමෙයි අයිති වෙන්නේ මේක රියල් කියන එක. ඔයාලා දන්නවා රියල් කියලා කියන්නේ ධනහෝරින පූර්ණ සංඛ්‍යා. begin කියලා කියන්නේ ප්‍රධාන ක්‍රමලේඛයේ ආරම්භය. ඊට පස්සේ right කියලා අපි සඳහන් කරලා තියෙනවා. right කියන එකෙන් වෙන්නේ මෙන්න මේ welcome pascal programming කියන වචනය තනි උඩුකම ඇතුළේ තියෙන මේ වචනය තිරය තුල ප්‍රදර්ශනය කරන එක. right කියන එකෙන් වෙන්නේ තිරය තුල යම් පාඨයක්, ප්‍රකාශයක්, වචනයක් නිරූපණය කරන එක. එක සෙමිකෝලන් වලින් අර විදියට සාමාන්‍ය අවසන් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති මේ curly bracket ඇතුලේ calculate total and average of two numbers කියලා දාලා තියෙන විවරණයක්. මේ තියෙන විවරණයක් පුතේ. මේක ප්‍රධාන ක්‍රමලේඛයට කිසිම බලපෑමක් නැහැ. මේක පැස්කල් ක්‍රමලේඛය හරි මොනම ක්‍රමලේඛයක වුණත් විවරණ දාන්න පුළුවන්. ඒ ක්‍රමලේඛයේ පස්සේ බලන ඔයාට හරි වෙන කෙනෙකුට හරි යම් යම් පැහැදිලි කිරීම මේ හරහා කරන්න පුළුවන්. මොන වුණත් මේ විවරණ දැක්වීම ක්‍රමලේඛයට බලපෑමක් නැහැ. ඒක නැවත පරිශීලනය කරන ක්‍රමලේඛයකට තමයි ඒක වැදගත් වෙන්නේ අවබෝධයක් ගන්න. right වලට පස්සේ right ln කියලා තියෙනවා. අර මෙතන තිබෙ right නේ පුතේ. මෙතන right ln කියලා තියෙන්නේ. right ln එකෙන් කියන අදහස් වෙන්නේ ප්‍රතිදානයක් තමයි මොන හරි තිරේ දැක්වීම තමයි මේකේ වෙන්නේ. හැබැයි right ln එකදී වෙනස තමයි අලුත් line එකකින් නැත්නම් අලුත් පේලියකින් තමයි පෙන්නන දේ පෙන්නන්නේ. මෙතනදී වෙන්නේ මෙන්න මේ කෝඩ් එකේ වෙන්නේ පුතේ enter first number කියන වචනය අලුත් පේලියකින් පෙන්නනවා. දැන් මේකේ right ln නැතුව right කියලා විතරක් තිබ්බනම් මෙතන තියෙන්නේ welcome pascal programming කියලානේ. ඒ පේලියම තමයි enter first number කියන එකත් පෙන්නන්නේ. ඒක සුදුසු නැති නිසා ඒක ගැටු සහගත නිසා තමයි right ln කියලා දාලා තියෙන්නේ. right ln දාන හැම වෙලාවෙම නව පේලියකින් තමයි ප්‍රතිදානය වෙන්නේ පෙන්නන දේ පෙන්නන්නේ.
ඊට පස්සේ දැන් මෙතන right ln කියලා ප්‍රකාශයක් එනවනේ මොකක්ද වෙන්නේ enter first number කියන එක එන්නේ ඒ වචන පාට කොටස පෙන්නනවා ඒකට දැන් පළවෙනි අංකය ඇතුළත් කරන්න කියලා කියන්නේ එතකොට ඒ නම්බර් එක ඇතුළත් කරාට පස්සේ දැන් අපි නම්බර් එකක් ඇතුළත් කරනවානේ යතුරු පූර්වෙන් ඒ ඇතුළත් කරපු නම්බර් එක රේට් කියන ඇවුරුණු පදේ එතන රේට් කියන පැස්කල් කෝඩ් එක පැස්කල් වචනය පාවිච්චි කරලා num1 කියන විචල්යට ආදේශ කරනවා. එතකොට මේ මෙතන ඇත්තටම වෙන්නේ num1 සමානයි අපි දෙන ආදානය නැත්නම් අපි දෙන ඉලක්කම. හරි. ඊට පස්සේ right ln කියලා ආයෙත් මෙතන පෙන්නනවා අර විදියම තමයි. ඒට second number කියලා පෙන්නනවා තිරයේ අලුත් පේලියකින් right ln කියන නිසා අලුත් පේලියකින් එන second number කියන එක පෙන්නනවා. semicolon වලින් අවසන් වෙලා තියෙනවා. අර හැම කෝඩ් එකක්ම පේලියක්ම අවසන් කරලා තියෙන semicolon වලින්. තිතයි කමාවයි කියලා අපි කියන්නේ නේ ඒක. ඊට පස්සේ අනවතත් straight num2 කියලා වරහන් ඇතුළේ දාලා තියෙනවා semicolon වලින් අවසන් වෙලා තියෙනවා. ඒ කියන්නේ පුතේ අපි දෙවනුව දැන් තිරේ පෙන්නනවනේ අද second number කියලා. අනේ second number එක අපි ඇතුළත් කරාට පස්සේ ඒක num2 එකට ආදේශ කරන එක තමයි මෙතනදී වෙන්නේ පවරන එක වෙන්නේ. ඊට පස්සේ total මෙන්න මෙතන වෙනසක් තියෙනවා. total දෙතිත මෙතන තියෙන දෙතිත සමානයි num1 num2. ඒ කියන්නේ මෙතන වෙන්නේ පුතේ total කියන විචල්යට අර පළවෙනි සංඛ්‍යාවයි දෙවෙනි සංඛ්‍යාවයි එකතු කරලා ඒ එකතුව පවරනවා. මේකට කියන පැවරුම් කාරකය කියලා මම ඉස්සර කියලා දෙන්නම්. මෙන්න මේක දෙතිතත් එක්ක සමාන ලකුණ දැම්මට පස්සේ මේ පැත්තේ තියෙන අගය මේ වම් පැත්තේ තියෙන විචල්යට පවරනවා. හරි? පැවරුම් කාරකය. ඒ කියන්නේ ඉලක්කම් දෙක එකතු කරලා ඉලක්කම් දෙක එකතුව total වලට පවරන එක තමයි වෙන්නේ. AVG කියලා නැවතත් තියෙනවා. එතනත් තියෙන පැවරුම් කාර්යය පාවිච්චි කළා මම මේ ෆොටුවකින් අඳින කොටස වලට පේන්න ඇති. ටෝටල් එක දෙකෙන් බෙදලා. දැන් ඉලක්කම් දෙකයි එකතු කරේ. ටෝටල් එක දෙකෙන් බෙදුන පස්සේ සාමාන්‍ය එනවනේ. ඒ සාමාන්‍ය අගය ඇවරේජ් කියන විචල්‍යයට පැවරීමක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ඊට පස්සේ නැවතත් right ln කියන කෝඩ් එක පෙන්නනවා. ඔයා දන්නවා right ln කියන කෝඩ් එකෙන් වෙන්නේ මොන හරි තිරේ ඊළඟ අලුත් පේලයක ප්‍රතිදානය කරන එක. මොකද ප්‍රතිදානය කරන්නේ total is කියලා මෙතන ක්‍රමාවක් දාලා තියෙනවා. ඒ කියන්නේ උඩුකම ඇතුලේ තමයි total is කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක ඒ විදිහටම පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මේ total කියන විචල්‍යයේ තියෙන අගය දැන් මෙතන total කියන විචල්‍යයකට අගය පැවරුවනේ පුතේ. ඒක තමයි මෙතෙන්ට මෙතන පෙන්නන්නේ. හරි. ඒ කියන්නේ total is කියලා අර ඉලක්කම් දෙක එකතුව පෙන්නනවා. ඊට නැවතත් තියෙන පුතේ right ln කියලා එතනත් වෙන නැවත අලුත් පේලියකින් average is කියන වචනේත් එක්ක AVG කියන විචල්‍යයට පවරපු වගය පෙන්නන එක තමයි වෙන්නේ. ඔන්න විදිහට තමයි පැස්කල් ක්‍රම ලේඛයක මූලික සංගතිය ආලංගු කොටස්. අපි ඔය දැන් නැවත ඔය කතා කරපු මූලික කේස ටික නැවත පැහැදිලි කිරීමක් කරගමු. වැදගත් කරුණක්. program නැත්නම් input output කියලා කියන්නේ පැස්කල් භාෂාවේ අවුරුණු පද reserve word මේවා සාමාන්‍යයෙන් අර කලින් ප්‍රෝග්‍රෑම් එකේ තිබ්බ විදිහටම ඒ තැන්වල අනිවාර්යෙන් යෙදෙන්න ඕන. at num කියලා කියන්නේ අර at num කියලා දැක්කා. at num යනු අප ලබා දුන් අපි මේ ක්‍රම ලේඛය හඳුනා ගන්න දීපු හඳුන්වනයක්. ඒකට පස්සේ අනිවාර්යෙන් වරහන් අනිවාර්ය නැහැ. වරහන් ඇතුළේ input output කියලා දක්වනවා. ඒක අත්‍යවශ්‍යම නැහැ. විවරණ දැක්වීම මම කලිනුත් කිව්වා විවරණයක් කියලා කියන්නේ පැස්කල් ක්‍රමලේඛයකින් මොන හරි කෝඩ් එකකින් අදහස් කරන්නේ මොකක්ද කියලා කියවෙන අදහස් දැක්වීමක්. ඒක අපිට කැමති විදිහකට දාන්න පුළුවන්. ක්‍රමලේඛයට බලපෑමක් නැහැ. විවරණ දක්වන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සංගල වරහන් ඇතුළේ දාන්න පුළුවන්. නැත්නම් නැගේ asterisk mark තරු සලකුණු ඇතුළේ දාන්න පුළුවන්. ආදාන ප්‍රතිදාන ආදාන ගන්න අපි read කියන වචනේ පාවිච්චි කරනවා. අපි දැන් මෙතන read කියලා වචනේ පාවිච්චි කරනවා. මේකෙන් අදහස් කරන්නේ num1 කියන විචලයට දත්තයක් ගන්නවා. දත්තයක් ආදාන සේව් කරගන්නවා කියන ওই නම්බරෙන්. ඉතින් num1 කියන නමට මොකක් හරි අගයක් ගබඩා කරගන්නවා. read ln කියන එකෙන් වෙන්නේ කර්සරේ අලුත් පේලියකට යනවා. අර විදියම තමයි අලුත් පේලියකට කර්සරේ ගමන් කරනවා. ප්‍රතිදානය
ප්‍රතිදාන ගන්න අපි right සහ right ln කියන කෝඩ් දෙකම පාවිච්චි කරනවා. right එකෙන් එන්නේ එම පේලියම මොන හරි ප්‍රතිදානයක් පෙන්වන්න මෙතන Pascal program කියන වචනේ පෙන්වන්න පාවිච්චි කරනවා. right ln වලදී වෙන්නේ අලුත් පේලියකින් ප්‍රතිදානය කරනවා. ඊට පස්සේ අපි ප්‍රකාශනයක තියෙන පැවරුම් කාරක ගැන කතා කරමු. මුලින්ම තියෙන තිත්කමාව මෙතන මේ දාලා තියෙන්නේ. මම ටිකක් උගල පෙන්නනවා. මෙතන මේකට අපි කියන තිත්කමාව කියලා සෙමිකෝලන් කියලා කියනවා. තිත්කමාවෙන් කියන්නේ පැස්කල් ක්‍රමලේඛයක හැම ප්‍රකාශනයකම අවසන් කරන්න ඕන තිත්කමාවකින් නැත්නම් සෙමිකෝලන් වලින්. ඒකෙන් කියන ඔබ පරිගණකයට ඒ ප්‍රකාශනය අවසන් කියලා. ඊට පස්සේ පැවරුම් කාරකය මම අර ඇඳලා පෙන්නුවා දෙතිතත් එක්ක මේ විදිහට දෙතිතත් එක්ක සමාන ලකුණ දානවා. මෙතනදී වෙන්නේ මේ පැත්තේ තියෙන අගය දකුණු පැත්තේ තියෙන අගය වම් පැත්තේ තියෙන විචල්‍යයට පවරනවා. දැන් මෙතන ගත්තොත් මේ නම් 1 සහ නම් 2 කියන දෙක එකතු කරලා ටෝටල් කියන විචල්‍යයට පැවරීම තමයි සිද්ධ වෙන්නේ. පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ ප්‍රශ්න වලට උත්තර පොඩ්ඩක් බලන්න පුතේ. පළවෙනි ප්‍රශ්නේ පැස්කල් භාෂාවේ දත්ත ආදානය හා ප්‍රතිදානයට භාවිත කරන ප්‍රධාන විධාන යුගල දෙක බැගින් ලියන්නලු. ආදානයට පාවිච්චි කරනවා read සහ read ln. ප්‍රතිදානයට පාවිච්චි කරනවා write සහ write ln කියන ප්‍රකාශ දෙක. write සහ දෙවෙනි ප්‍රශ්නේ write සහ write ln අතර ඇති ප්‍රධාන වෙනස. අපි කතා කරා write කියලා කියන්නේ ප්‍රතිදානයක් එම පේලියෙම ප්‍රතිදානය කරනවා. write ln වලදී වෙන්නේ ප්‍රතිදානය අලුත් පේලියකට යනවා. තුන්වෙනි ප්‍රශ්නේ පැස්කල් කේතයක් තුළ විවරණයක් සටහන් කිරීමට භාවිත කළ හැකි ක්‍රම දෙක මොකක්ද කියලා අහනවා. අපිට පුළුවන් කර්ලි බ්‍රැකට් නැත්නම් සගල වරහන් ඇතුලේ විවරණයක් දාන්න නැත්නම් තරු සලකුණ ඇතුලේ විවරණයක් දාන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ පහත දක්වන ප්‍රකාශය ඇති කාරකයේ නම කුමක්ද? ඒ කාර්යය පැහැදිලි කරන්න. මෙන්න මෙතන මේකට කියන කාර්යය තමයි පැවරුම් කාරකය. මේකේ කාර්යය මොකද්ද? මෙන්න මේ රතු පාටින් මම අඳපු නැත්නම් දකුණු පැත්තේ තියෙන විචල්්‍ය දෙකේ අගේ එකතු කරලා වම් පැත්තේ තියෙන මෙන්න මේ ටෝටල් කියන විචල්්‍යයට පවරන එක තමයි වෙන්නේ. පස්වෙනි ප්‍රශ්නේ පැස්කල් භාෂාවේ ප්‍රකාශනයක් අවසන් වූ බව දැක්වීමට භාවිත කරන විශේෂ සංකේතය. දුවා සෙමිකෝලන් එකනේ. තිතයි ක්‍රමාවයි මේ විදිහට. හරි. අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. මේ වීඩියෝ එක හොඳට අධ්‍යයනය කරන්න. මේකේ ටියුට් එක අවශ්‍ය නම් WhatsApp message එකක් දාන්න. මම ටියුට් එක දාන්නම්. පැරණි වීඩියෝ බලන්න. මේ පාඩම අනිවාර්යෙන් ලේසි පාඩමක්. අමාරුයි කියලා මතයක් තියෙනවා. ඒක වැරදි. මේක හොඳට කරගත්තොත් ඔයාලට ඉහළ ලකුණු වලට අනිවාර්යෙන් ඒ වලට යන්න බෑ. මේ ප්‍රශ්නේ මේ පාඩමේ කොටස් ටික මගේ හැරලා. ඒ නිසා හොඳට අවබෝධය ගන්න.